ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම හැවලොක්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුද වන වසීම් තජුඩීන් අද අලුයම නාරාහෙම්පිට සිදු වූ රියානතුරකින් ජීවිතක්ෂයට පත් වුණා. හැවලොක්ස් ක්‍රීඩා සමාජයේ කළමනාකරු රජීව් පෙරේරා මහතා මේ බව තහවුරු කළා. අද අලුයම දෙකට පමණ වසීම් තජුඩීන් මෙම අනතුරට මුහුණ පෑවා. පොලිසිය පැවසුවේ තජුඩීන් ගමන්ගත් සිය රථය තාප්පයක ගැටි අනතුරුව ගිනි ගැනීම හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත් ඇති බවයි. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ වසීම් 2003 වසරේ පාසල් රග්බි කණ්ඩායමේ උපනායකත්වයට දරා තිබෙනවා. කනිෂ්ඨ ජාතික රග්බි කණ්ඩායමද නියෝජනය කළ ඔහු ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ සමාජිකත්වයේ හිමි කරගත්තේ 2007 වසරේදී. 2008 වසරේදී ඔහු හොංකොං සත් සමාජික රග්බි තරගාවලියේදීද ශ්‍රී ලංකාව නියෝජනය කළා. 28 හැවිරිදි වසීම් තජුඩීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි. වසීම් තජුඩීන් කියන්නේ ශාන්ත තෝමස් විද්‍යාලයේ රග හදාරලා 2001 ඉඳන් 2003 වෙනකන් ක්‍රීඩා කළා. හැවලොක්ස් ක්‍රීඩා සමාජයට ආයනකොට 2004 විතර වර්ෂයේ හැවලොක්ස් ක්‍රීඩා සමාජය සෙල්ලම් කරේ. මාත් එක්ක එක මැච් එක පළවෙනි මැච් එකේ මාත් එක්ක සෙල්ලම් කරා නිත්වල ක්‍රීඩා නුවර ක්‍රීඩා සමාජයත් එක්ක එයා විනාඩි 15ක් විතර සෙල්ලම් කරා. එයා හොඳ ස්කිල්ෆුල් ප්ලේ කෙනෙක්. එයා නැෂනල් සයිඩ් එකට සෙල්ලම් කරා 7th 2009. එයා කැප්ටන් කරා හැවලොක්ස් 2009. සාමාන්‍යයෙන් එයා හොඳ ක්‍රීඩකයෙක්. රග වලට අහිමි ගැන හරි කනගාටුදායකයි. එයා ක්‍රීඩකයෙක් වශයෙන් සාමාන්‍යයෙන් කැපවීමක් කළා. ඒ කැප්ටන් කළා. ඒ අවුරුද්දේ 2000 අවුරුද්දේ එයා සෑහෙන කැපවීමක් කළා තමයි ඒ අවුරුද්දේ හොඳට සෙල්ලම් කළා. ඉස්සරහට ක්ලබ් එක අරන් ගියේ. ක්‍රීඩකයෙක් වශයෙන් එයා හැමතිස්සෙම ඉස්සරහින් හිටියා. හොඳට සෙල්ලම් කරා. and ඔක්කොමලත් එක්ක හොඳින් හිටියා. අමන්නේ ලංකාවට ශ්‍රී ලංකාන හැම අවස්ථාවකම එයා ලංකාවට ශ්‍රී ලංකාවලා තියෙනවා. එයා ලංකාවේ කොඩියට හරි ආදරේ. එයා මුස්ලිම් වුණාට තමන්ගේ රට ගැන පොඩි කැපවීමකින් තමයි ශ්‍රී ලංකාවේ. එයාගේ ඉන්ජරි එකක් තිබුණා නී එකේ. ඒක තමයි එයා පොඩ්ඩක් රග නවත්තලා තිබ්බ අවුරුදු දෙකක් විතර. ඒක හොඳ වුණාන් පස්සේ මම හිතන ආයෙත් මේ අවුරුද්ද වෙනකොට ස්ටාර්ට් කරන්න ඉතින් ආයෙත් ප්ලේ කරන්න. එයා ඇවිල්ලා මේ ෆ්ලයි ආෆ් ඒ කියන්නේ නම්බර් 10 පොසිෂන් එකේ තමයි එයා ශ්‍රී ලංකාවේ. එයා සාමාන්‍ය අපේ නම්බර් 1 ෆ්ලයි ආෆ් වෙන්නේ මර්ජා තමයි. රීසා මර්ජා තමයි අපේ නම්බර් 1 ෆ්ලයි ආෆ්. ඒ ලෙවල් එකේ ස්කිල් ලෙවල් එක බැලුවොත් වසීම් තජුඩීන්ටත් ඒ ලෙවල් එකේම යාර ශ්‍රී ලංකාව කරන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේ ස්කිල්ෆුල් ප්ලේයර්ස්ලා බලනකොට වසීම් තජුඩීන් ඒ ලෙවල් එකට අනිවාර්යයෙන්ම ඉන්නවා. ඒ කියන්නේ ස්කිල් එක කියන එක සාමාන්‍යයෙන් ඒක උපතින්ම එන්න ඕන එකක්. ඒ ස්කිල් එක කියන්නේ දෙපැත්තට පාස් කිරීමේ හැකියාව, තින්කින්, ඒ කියන්නේ කල්පනා කරලා සෙල්ලම් කරන එක ඒ ඔක්කොම යාගේ තියෙනවා. මේ ඔක්කොම මේ මර්ජට සමාන කරන්න පුළුවන් ප්ලේ කෙනෙක් මම හිතන්නේ වසීම් තජුඩීන්. එයා ටීම් ප්ලේ කෙනෙක් ඔක්කොමත් එක හොඳින් ඉඳගෙන වැඩේ කරගන්න එයා දන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කැප්ටන්සියක් කරනකොට එයා කැප්ටන් කෙනෙක් වගේ ඔක්කොටම සහයෝගය දීලා එයාත් සෙල්ලම් කරලා හොඳට ඉස්සරහට ගෙනියන්න තමයි එයාගේ බලන්නේ. මොකද හැවලොක්ස් සෙල්ලම් කරනකොට එයාගේ බලාපොරොත්තුව හැවලොක්ස් දිනවන්න තමයි. ඒකින්ද එයා ඉස්සරහට ප්ලේයර්ස්ලාත් එක්ක ඉඳගෙන ඉස්සරහට ගෙනියන්න තමයි සයිඩ් එකේ කල්පනා කරන්නේ. වසීම් තජුඩීන් නැතිවීම ගැන අපිට හරි පාඩුවක්. රග ක්‍රීඩාවේ යෙදෙන හැමෝටම ඒක පාඩුවක් වෙනවා. ඒක ලංකාවටත් එයා සෙල්ලම් කරන්න ආයේ chance එකක් තිබුණා. ඒක ඉන්ජරි එක හොඳ කරන් ආවම එයා හරි ඇත්තම කියනවා නම් අපිට අහිමීම ගැන අපිට හරි ශෝකජනක සිද්ධියක් මේක. අපිට අහිමීම ගැන හරි අසතුටකටපත් වෙනවා. රග්බි ක්‍රීඩක වසීම් තජුඩීන් මහතාගේ මරණය රිය අනතුරකින් සිදු වූවක් නොවන බව පැහැදිලි වන්නේ යයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද ප්‍රකාශ කළා. අතිරේක මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා සැලකිල්ලට ගත් කල එය පැහැදිලි වන බවයි. වසීම් තජුඩීන් මහතාගේ මරණය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද යලිත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. මෙම මරණය සිදුවේ අවුරුදු 2කමාරක් යනතෙක් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් නොකිරීම පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන බව අතිරේක මහේස්ත්‍රාත්වරයා පැවසුවා. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී නමතමින් කියා සිටියේ අධිශීතකරණයේ තැන්පත් කර තිබූ තජුඩීන් මහතාගේ ශරීර කොටස් පිළිබඳවද ගැටලුවක් පැන නගින බවයි. මෙම සිද්ධියට අදාළ CD34ක වාර්තා විශ්වවිද්‍යාලයේ තබාගෙන දින 14ක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාවක් නිකුත් කරන ලෙසත් ඒ සඳහා එම කාල සීමාව ප්‍රමාණවත් නොවේ නම් අධිකරණයට දන්වා තවත් කල් ලබා ගන්නා ලෙසත් අධිකරණය නියෝග කළා. අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කළේ මෙම සිද්ධිය ආරම්භයේදී පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් එය වසන් කිරීමට උත්සාහයක් ගත්තේද යන්න පිළිබඳව දැන ගැනීමට ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසයි. අධිකරණය නියෝග කළේ ගැටලුකාරී තත්ත්වයන් මතුවන හේයින් මෙම පරීක්ෂණ කඩිනම් කර ලබන මාස 7 වෙනි දින සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්න ලෙසයි. මුල් අවස්ථාවේදී මේ රිය අනතුරක් කියලා ප්‍රකාශ කරලා තිබුණේ ඒක සම්බන්ධයෙන් ඔහුට දැන් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. එසේ නොවේ කියන්න පුළුවන් තත්යකට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ කියන එක පියංගෙන් ප්‍රකාශ වුණා. අගතිරපත් පාර්ශවයෙන් තව ඉල්ලා සිටියා මේ ආකාරයට සත්‍ය වසන් කිරීමට කටයුතු කරන ලද පොලිසිය නිලධාරීන් සහ දේශීය නිලධාරීන් විශ්‍රාම ගියත් අධිකරණය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය දණ්ඩන සංග්‍රහය විශ්‍රාම ගිහිල්ලා නැහැ. ඔවුන්ට විරුද්ධවත් කටයුතු කිරීමට ඒවකට හිටපු දේශීය පොලිසිය අංග සේනානායක මහතා නාරායන්පිට සහ තව පොලිස් ස්ථානයක ඕක ස්ථානාධිපතිවරුන් ගෙනලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ගේ මිනිමෙරුම සිදු වෙලා පළවෙනි දවසේ හෝ දෙවෙනි දවසේ මහට උපදෙස් ලැබුණා. මියගිය තැනැත්තාගේ පියාව නාරායන්පිට පොලිසිය සහ කිරුළපන පොලිසියේ සේනාධිපතිවරුන් පොලිස් මූලස්ථානයට එන්නේ කියලා අනුර සේනානායක මහතාගේ කාර්යාලයේ එළිය වාඩි කරලා තියලා ඔවුන් ඇතුලේ කොන්ෆරන්ස් රූම් එකේ මීටින් එකක් තියලා එළියට ඇවිල්ලා ප්‍රකාශය කරාලු මේක රිය අනතුරක් මිනි දෙක ඉදිරියට කරන්න දෙයක් නැහැ. මේක මෙච්චරයි අපිට කරන්න පුළුවන් කියන ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මාහට දැනුම් දුන්නා. මම ඒක අද දින මම අධිකරණයට දැනුම් දුන්නා. මේ අතර වාර්ෂික ස්ථානමාරු යර්ථයේ ස්ථානමාරුවම් ලැබූ විනිසුරුවරුන් 117 දෙනා අතර මෙම නඩු විභාග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා දවනවා. අධිකරණ සේවා කොමිසම පැවසුවේ ඔහු එළඹෙන ජනවාරි 1 වෙනි
ඉරිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාතර දිසා විනිසුරුවරයා ලෙස මාරු කර ඇති බවයි. මේ පරීක්ෂණ කටයුතු මේ රජදී කියන තැනත්තව මම පිරෝම දැන්නම් ප්‍රකාශ කරනවා. අනිමේර මතමේ මරලා තමයි කළ යුතු ලෙස පහර දීලා තමයි මරලා තියෙන්නේ. මම එදා ඒක ප්‍රකාශ කරේ නෑ. අද පරීක්ෂණ කටයුතු වලින් අධිකරණයට සහ රටට හේතුරව වෙලා තිනවා. ඒක අනිමේරුමක් කියලා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණා. CCTV ඩිලීට් කළා කියලා තමයි අද ආරම්භ කරන්නේ. එහෙම ටේප් කරන්න බෑනේ. ඒ CCTV වල කොපිස් ආපහු ගතයි. ඒ කියන්නේ ගාඩාරන්නේ අතට අංගන්න ඕන තියෙනවා. ඔව් අංගන්න ඕනේ. පරණ කට්ටියට කොහොමත් ඕනන්නේ. පරණ කට්ටිය ඉන්න උතන. රග ක්‍රීඩක මොහමඩ් වසීම් තජුඩින්ගේ සිරුර පරීක්ෂණ කිරීම සඳහා අද කොට ගැනුණා. ඒ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් දිසා විනිසුරු හර්ෂ රණසිංහ මහත්මියගේ හා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ වසීම් තාජුඩින් මහතාගේ දේහය තැන්පත් කර තිබුණේ දෙහිවල ජුම්මා මුස්ලිම් දේවස්ථාන සුසාන භූමියේ. සිරුර කොට ගැනීමේ කටයුතු අද පෙරවරු 6:30ට පමණ ආරම්භ වූ අතර එය පිටතට ගැනුණේ අතිරේක මහේස්ත්‍රාත්වරිය පැමිණීමෙන් අනතුරුවයි. රග ක්‍රීඩක තාජුඩින් මහතාගේ ශරීර කොටස් මෙලෙස කොට ගැනුණේ අල්කඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයේ දුන් නියෝගයක් අනුවයි. කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක්ද මේ සඳහා එක්ව සිටියා. තාජුඩින් කේස් එකත් මුලින්ම ඇක්සිඩන්ට් එකක් වෙලා එයා ගිනි අරගෙන මැරුණා කියලා තිබුණේ. ඊට පස්සේ අපිට ආවට පස්සේ අපි ඒක රීපෝස්ට් මෝටම් එකක් කරා. ඒක ඉඩ දුන්නා. අධිකරණ නියෝග ගත්තා. ඊට දුන්නේ නෑ මේ අධිකරණ නියෝග අරගෙන අපි මේ ඒකෙත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරා. ඒ වෛද්‍ය මණ්ඩලය ප්‍රොෆෙසර් ජීන් පෙරේරා හිටියා, ප්‍රොෆෙසර් අජිත් එන්නකෝන් හිටියා, මතන් ડોක්ටර් කොළඹගේ දකෝනේ. මණ්ඩල වලට බලපෑම් කරන්න උත්සාහ කරපු ඒව නැද්ද? මොකද දැන් ඒගොල්ලෝ මේ බලලපු මුත්‍ර ශරීරය එළියට අරගෙන ඒගොල්ලෝ කිව්වා මේ මිනිස්සෙගේ ශරීරයේ තියෙන ලොකුම බෝන්ස් දෙක, ලොකුම ඇට දෙක තමයි මේ ෆීල්ම බෝන්ස් දෙක. කුලේ ඉඳලා දනපො කට්ට දක්වා තියෙන. ඒ ඇට දෙකම නැහැ කිව්වා මේකේ. ඊට පස්සේ මේ හાર્ට් බෝන් එක හෘදය ආවරණය වෙන්න තියෙන බෝන් එකයි ත්‍රෝට් එකයි නැහැ කියලා. ඒ කියන්නේ මේ බලන්න තියෙන බොඩිය කොට ගත්තාම ඒවා තියෙන්න එපායි. දි รา ගිපත් උනත් ඒක තියෙන ඒක නැහැ කියලා. තාජුදීන් ප්ලේ කරලා තියෙන ඒවා නැතුව වෙන්නේ. ඒවා කොහොමරි නැහැ. ඊට පස්සේ හොඳ වෙලාවට මේක පෝස්ට්මෝටම් කරන්න කලින් මේක දැවි ගිය බොඩි එකක් නිසා එක්ස්රේ එකක් අරගෙන තිබුණා. ඒ එක්ස්රේ එකේ තිබුණා මේ ෆීම බෝන්ස්, හાર્ට් බෝන්, ත්‍රෝට් එක ඔක්කොම. එතකොට ඒක බලලා ඒ වෛද්‍යවරු තීරණය කරා ෆීම බෝන්ස් දෙකම කඩලා. එතකොට හાર્ට් බෝන් එකේ හිලක් තියෙනවා, ත්‍රෝට් එකේ හිලක් තියෙනවා. ඊට පස්සේ මේ පෝස්ට්මෝටම් එක කරේ ડોක්ටර් රාජගුරුයි, ડોක්ටර් ශ්‍රියන්ත අමරරත්න. ඒතර ඒ දෙන්න මේගේ සුපර්වයිසිං ඔෆිසර් එහෙම නැත්නම් උඩින් හිටියේ ප්‍රොෆෙසර් ආනන්ද සමරසේකර. ඉතින් එයාත් ඇවිල්ලා මුලින් බොඩි එක බලලා කියලා තියෙනවා මේක මේ හරියට කරන්න කියලා. ඉතින් ඒගොල්ලෝ හරියටම පෝස්ට්මෝටම් එක කරලා මේ ෆ්‍රීසර් එකට බොඩි එක දාලා ගියාට පස්සේ ආපහු ආනන්ද සමරසේකර මහත්තයා මේ බොඩි එක අරගෙන නැවතත් එයා කපලා තමයි අර ෆීම බෝන්ස්ුයි මේව අරගෙන තියෙන්නේ. මොකද ඒක තහවුරු වෙනවා. පෝස්ට්මෝටම් එක කරපු ડોක්ටර් එයාගේ නෝට්ස් වල දාලා තියෙනවා සර් ප්‍රිසර්ව් කියලා 2 ෆීම බෝන්ස්, හાર્ට් බෝන් and throat කියලා. ඉතින් ඒක අහපුවාම ආනන්ද සමරසේකර මහත්තයා කිව්වා ඒක ගත්තා තමයි වැඩිදුර පරීක්ෂණ වලට ඒකට ඔලියක් උඩ තිබුණා. ඉතින් මම දන්නේ නැහැ මොකද උනේ කියලා. ඊට පස්සේ ඕක ලොකුවට ඉන්ක්වයරි කළා. එතුමා හිටපු පෞද්ගලික විද්‍යාලෙත් චෙක් කළා. තවත් වෙන නඩු වලට අදාළ ප්‍රොඩක්ෂන් උත් ඒකේ තිබිලා. කොහොමාරි එතුමට මහාධිකරණයේ ඉදිරියේ අධිචෝදනා ගොනු කළා ඉද්දි අවාසනාවන්ත විදියට එතුමා මිය ගියා. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම මේ එහෙම වෙන්න හේතුව මොකද අර වෛද්‍ය මණ්ඩලය කිව්වා මේක ඝාතනයක් කියලා. ඇක්සිඩන්ට් කියලා තීරණය කරපු එක. මොකද රස පරීක්ෂක වාර්තාවත් එක්කත් ඒක ගැලපුණේ නැහැ. හරියටම මේකේ මේ අපරාධය සිදු වෙලාද නැද්ද කියන එක නිශ්චය කරන්න තිබුණු අංග 4 තමයි ෆීම බෝන්ස් දෙකයි, හાર્ට් බෝන් එකයි, ත්‍රෝට් එකයි. ඒවා අයින් කරලා තිබුණේ. ඒ කියන්නේ සාක්ෂි විනාශ කිරීමේ අදහසින් තමයි ඒව නැති වෙන්නේ. නැත්නම් මේ මැරිච්ච මිනිස්සෙගේ මේ ෆීම බෝන්ස් ඒව ගන්න හේතුවක් නැහැ. මෝටර රථයක් තුල පිලිසී තිබූ රග ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර හමුවේ. තාජුඩීන් ගමන්ගත් රථය තාප්පයක හැපී ගිනි ගැනීම මරණයට හේතු බව පොලිසිය එදින පැවති මාධ්‍ය හමුවේදී කියයි. වසීම් තාජුඩීන්ගේ සිරුර සම්බන්ධයෙන් යලි මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණයෙන් නියෝග. තාජුඩීන් මහතාගේ සිරුර පරීක්ෂණ සඳහා යලි ගොඩ ගැනේ. මුල් පශ්චාත් මරණ පරීක්ෂණය කළ අවස්ථාවේදී ඊට සහභාගී වූ කනිෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනාට ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා තර්ජනය කළ බව සඳහන් කරමින් හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාගෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත පැමිණිල්ලක්. වසීම් තාජුඩීන් භාවිත කළ බව කියන දුරකථනයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණකාංශය අධිකරණයට දැනුම් දෙයි. ශීතකරණයේ පශ්චාත් මරණ පරීක්ෂණවලට අදාළව තැන්පත් කළ කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් වගකිව නොහැකි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාගෙන් අධිකරණයට වාර්තාවක්. වසීම් තාජුඩීන් මහතාගේ මරණය රිය අනතුරකින් සිදුවක් නොවන බවට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් ප්‍රකාශයක්. වසීම් තාජුඩීන් ඝාතන නඩුව අද යලිත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගෙනුණා. වසීම් තාජුඩීන් ඝාතන තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරායන්පිට පොලිසිය අපරාධංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා යන මහත්වරුන් යලිත් ලබන 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. මෙම ඝාතනය පිළිබඳ CCTV දර්ශන පරීක්ෂණ සඳහා පාදක කර ගැනීමට තරම් පැහැදිලි නැතයි ඒවා යොමු කළ විදේශීය සමාගම දන්වා ඇතයි රාජ්‍ය අධිනීතිඥ ටිරාන් රත්නායක මහතා අද අධිකරණයට දැනුම් දුන්නා. අධිනීතිඥවරයා කියා සිටියේ ශීතකරණයේ තබා තිබූ සිරුරු කොටස් අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා විශ්‍රාම ගැනීමට දින කිහිපයකට පෙර පිටතට ගෙන ගියදයි පරීක්ෂණ පවත්වන බවයි. හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සම්බන්ධයෙන් වෛද්‍ය සභාවද පරීක්ෂණයක් පවත්වන බව අධිකරණයේදී අනාවරණ වුණා. මේ අතර සහකාර අනුර සේනානායක මහතාට තවදුරටත් ජාතික රෝහලේ ගෙවන වාටුවක ප්‍රතිකාර කිරීම අවශ්‍යදයි වෛද්‍ය වාර්තාවකින් පැහැදිලි කරගත යුතු බවටද ඔහු යෝජනා කළා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා එහිදී නියෝග කළේ මේ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් යනවන ලෙසයි. දිගු කාලයක් සේනානායක මහතා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා ගත්තේ නම් ඒ පිළිබඳව එහි අධ්‍යක්ෂවරයාගේ ලිඛිත පැහැදිලි කිරීමක් අවශ්‍ය බවද අතිරේක මහේස්ත්‍රාත්වරයා කියා සිටියා.
රග ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සමාජිකයන් සමග සමීප සමතා පැවැත් වූ කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලන් රත්නායක මහතා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙන්නුවට දැනුම් දුන්නා. ඝාතනය සිදු වූ දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුල් සමාජිකයෙකු ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන දෙකකින් ඝාතනය සිදු වූ ප්‍රදේශයට ගමන් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලන් රත්නායක මහතා අධිකරණයේදී ප්‍රකාශ කළා. එම වාහන දෙක නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු විසින් පදවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එහිදී පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම නාවික හමුදා නිලධාරීන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමටද පියවර ගන්නා බවද අධිකරණයට දැනුම් දුන්නා. එම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර තිබෙන කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එම ඝාතන සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රකාශ සති දෙකක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ සිරිලිය සවිය පදනමේ ජී ප්‍රත්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි. ඇය 4කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර තිබෙනවා. වෙන්නේ කියලා තිබ්බේ සිරිලිය සවියට අයත් වාහනයක් ගැන ප්‍රශ්න කරන්න. ඒකේ වර්ණ වෙනස් කරන සම්බන්ධව තමයි ප්‍රශ්න කරන්නේ. දැන් මේ ආධුනික සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු වෙන්නේ ඔබතුමාට මොකද මේකෙන් ප්‍රකාශ මම දන්නේ දෙන්නම් එහෙම ප්‍රශ්නයක් දැහුවේ නැහැ. මේකට සම්බන්ධ විතරද පාට සම්බන්ධ විතරද? ඔව් පාට මම. ඒ කියන්නේ මේ සුදු පාටින් නිල් පාට කියලා තමයි මේ අහන්නේ. ඒක ගැන දන්නේ නැහැ. මම දන්න දේ මම උත්තර දීලා පාට වෙනස් කරපු එක විතරම දැහුවේ? ඔව්. මේ නමගමගමයි පාටස් කරනවා. අද මල්ලිටෙන කියලා තිබ්බා. ඊයේ අපේ අම්මටෙන කියලා තිබ්බා CID එකට පොඩි මල්ලිටෙන කියලා තිබ්බා CID එකට. මේ දවස්වල වැඩිම කතාබහක ලක් වෙලා තියෙන මේ වසීම් චන්ද්‍රජීන් රගර් ක්‍රීඩකයාගේ ඝාතනය. මේකට ඔබේ පවුලේ අය සම්බන්ධයි කියන එක ඔබ තරයේ ප්‍රතික්ෂේප කරනවා. තරයේ දැඩිසේ ප්‍රතික්ෂේප කරනවා. මොකද වසීම් කියන්නේ අපේ පවුලේ හිටවතෙක්. අපි ගෙදර ගිහිල්ලා යාගේ අම්මලා සහෝදරයොත් එක්ක එකට ජීවත් වුණා. කාලා බීලා ගෙදර එකට හිටිය අවුරුදු 5ක් 6ක් විතර ඉස්කෝලේ ඉන්න කාලේ ඉඳන්.